හායි කොහොමද ඉතින් ඔයාලට මේක මගේ channel එකෙන් ගෙන දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද පොඩ්ඩක් වැඩ ඉවරලා කලින් ආවා මොකද සීතල වැඩි අද මං හිතන්නේ 12 මාට විතර වැඩ ඉවරුනේ. ඉතින් අද දවසත් වෙනසුරාදා ඒක නිසා කලිනුත් ආව නිසා කොහේ හරි යන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඊට පස්සේ හොයලා බලනකොට ගෙවල් ළඟම පොඩි තැනක් හම්බුණා අපිට. ඉතින් එහෙමම ඉක්මනින් අපි ලෑස්ති වෙලා ගමන යන්න පිටත් වුණා. මේක නම් තියෙන්නේ අපේ ගෙවල් ළඟමයි. සාමාන්‍ය කිලෝමීටරයක් විතර තමයි දුර තියෙන්නේ. අපි ඉන්න හරිය ඉතින් මොහොතම තමයි තියෙන්නේ වටේටම. අපි ඉන්න පොඩි දූපතක් වගේ. මේ කාලෙට ඉතින් වටපිටාව වැඩි ලස්සනකුත් නැහැ. මොකද වේල්ලා තියෙන ඔක්කොම ගස් කොළන් ඔක්කොම වේල්ලා සීතල කාලේ නිසා. ඉතින් යාපනයේ වගේ තමයි පේන්නේ බලනකොට. මේ තියෙන්නේ මේ සකුරා මල් ගස් ටික. ඔය වගේ ඉස්සරවම දැන් මේ සීත කාලේ වෙන රඟයිනේ. ඉවර වෙනකොටම මේ ඉස්සරව මල් තමයි පිපෙන්නේ. ඊට පස්සේ මල් හැලිලා තමයි කොළ හැදෙන්නේ. මම වීඩියෝ කරන් ඉන්නම් මේ මල් හැදෙන කාලෙට. සියෝ කොරියන් කෙනෙක් ව්‍යායාම කරනවා තනියෙන් ඇවිල්ලා. මම ආපුම කාලේ නම් මේ හරිය ලස්සනට තිබුණා. දැන් ඉතින් ඔක්කොම වේල්ලා ගිහිල්ලා තියෙන සීතලට. ලංකාවේ අර කබාන වගේ තියෙන්නේ. අන්න ඒ වගේ රූම් වර්ගයක් තමයි මෙතන මේ තියෙන්නේ. මං ලොකුවට විස්තර නම් දන්නේ නැහැ. මං දැකලා තියෙනවා මේකේ ඔය මේ මොහොත යන මාළු අල්ලන්න එහෙම යන කට්ටිය ඉන්නෝනේ. කියන්නේ බිලි පිටි අරගෙන මොහොත යන කට්ටිය ඉන්නවා. එයාලා විනෝදාංශය ඒක තමයි. ඒ කට්ටිය ඉතින් මේ සතිය දෙකේ නැවතිලා ඉන්නවා මේ වගේ ඇවිල්ලා. දැන් නම් අපි ළඟටම ආව මම හිතන්නේ. ඉස්සරහින් පේන කන්දෙන් එහා පැත්තේ තමයි එතන තියෙන්නේ. ඔන්න අපි තැනට ආවා. ඔය ඉස්සරහින් පේන්නේ කුළුණක් වගේ එකක්. අන්න එතෙන්න තමයි අපි යන්නේ. ඇත්තටම මෙතන මාර ලස්සනයි. වලට ගියපම බලා ගන්න පුළුවන් වෙයි. මාරම ලස්සනයි. ඔන්න දැන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි අපි මොන වගේ තැනකටද ආවේ කියලා. මේකට කියන්නේ ස්කයි වර්ක් කියලා. මේ දකුණු පැත්තෙන් පේන්නේ එතන තමා ලිෆ්ට් එක තියෙන්නේ. එකෙන් තමා අපි උඩට යන්න ඕනේ.
ඊට කලින් ටිකට් ගන්න ඕනේ. ඉතින් අපි ගිහින් බලමු. ඔන්න ඉතින් අපි තැනට ආවා. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. මං කලින් එකපාරක් ඇවිල්ලා තියෙනවා. ඒ වුණත් පළවෙනි පාර ආවා වගේ හැඟීමක් තමයි තාම දැනෙන්නේ. ඒ තරම් ලස්සනයි. ඔයාලට පේනවා ඇති වීදුරුව. මේකේ ඝනකම තියෙනවා අඟල් 3ක් විතර. ඉතින් යට පේනවා බය හිතෙනවා. මාර ලස්සනයි ඇත්තටම. මේ වීඩියෝ එක මම වොයිස් පිටින් තමා ගත්තේ. ඒ වුණාට මෙතන දාලා තියෙනවා සින්දුව. ඒ සින්දුවෙන් හින්දා වීඩියෝ එකට කොපිරයිට් වැදුනා. ඒක නිසා කරන්න දෙයක් නැහැ. ඉතින් මට ගෙදර වෙලා ආපහු වොයිස් එක කරන්න වුණා. කෙල්ලවක් තියෙනවා. ඒක ඉස්සර නම් පදින්න පුළුවන්. දැන් ඒක පදින්න දෙන්නේ වහලා තියෙන්නේ. හේතුව නම් දන්නේ මේ පදින්න බෑ කියලා තමයි කිව්වේ.
ඉතින් අපි බලමු ඩ්‍රෝන් එකෙන් කොහොමද පේන්නේ කියලා. ඔන්න දැන් ඉර බහින වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම හරි ලස්සනයි. මෙතෙන් ලස්සනට පේනවා. කට්ටිය හැමෝම ඔයාලට පේන ඇති පේලියට බලාගෙන ඉන්න එක දිහා තමයි. ඉතින් ඔන්න ඔය විදිහට අද දවසත් ඉවර වුණා. අපි දැන් ගෙදර යන්නේ. ඔයාලා ඉතින් වීඩියෝ එක ලස්සන නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. මම ඉස්සරහට තව වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් කැමති කට්ටිය දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ආයෙ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ලයික් එකක් දාන්න. එහෙනම් හැමෝටම බුත් සරණයි. ජය වේවා.